දාලා ගිය උන් ආය ආවට ගියපු ආදරේ ආයේ එන්නේ නැහැ. මෙන්න මේ කියමන ඇතුලේ තියෙනවා හරි අපූරු සරල කතාවක්. අද නූතනයේ ප්‍රේමවන්තයන්ට ප්‍රේමවන්තියන්ට මෙන්න මේ කියමන ඇතුලේ තියෙන සරල කතාව තේරුම් ගන්න බැරුව ඔවුන් අද නතර වෙන තැන් දෙකක් තියෙනවා. ඒ එක තැනක් තමයි අන්ගොඩ මූලික මානසික රෝහල, එහෙමත් නැතිනම් මිනි කනත්ත. අහලම බලන්න. දාලා ගිය අය ආය ආවට ඒ ගියපු ආදරේ ආය ආවේ නැති වුණාම ඇයි ඒ මානසික රෝහලට යන්න වෙන්නේ, එහෙමත් නැතිනම් මිනි කනත්තට යන්න වෙන්නේ කියලා ඔයාම ඔයාගෙන් අහලා බලන්න. මානසික සතුට ඇසිපිය ගහන නිමේෂයකට මානසික ආතතියක් බවට පත් කරන්නට ආදරයකට පුළුවන්. ආදරය කරලා ඔයාව එපා කියලා දාලා ගිය කෙනා මත්තෙම ඔයා ජීවත් වෙන්නේ අනේ ආයෙත් එයා මට ලැබෙනවා නම් මගේ ජීවිතේ හිටියට වඩා තවත් ලස්සන වෙයි. අනේ එයා ළඟ තමයි මගේ ආදරේ සැනසීම, කොටින්ම කිව්වොත් මගේ ජීවිතේ සතුට තිබුණේ කියලා ඔයා තුළම ඇති කරගන්නවා බැම්මක්. ඒ බැම්ම ඇති කරගන්නේ ආතතියෙන්. ඉතින් ඔයා තුළම තවත් දාලා ගිය තවත් කෙනෙක් වෙනුවෙන් මානසික ආතතියක් ඇති කරගන්නවා. ඔයාගේ ජීවිතේ එක තැනක ඔයාව එපා කියලා දාලා ගිය ඒ කෙනා වෙනුවෙන් ඔයා හිස්තැනක් තියාගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා. හැබැයි ඒ හිස්තැන ලෝකයට පේන්නට ඔයා දෙන්නේ නැහැ. ලෝකයට සතුටුයි කියලා පෙන්නන්නට ඔයා කොච්චර උත්සාහ කරත් හැම මොහොතකදීම ඔයා මනසින් බිඳවනවා. ජීවිතේ ඒ හිස්තැන අඳුරේම වලලා දාන්න, අඳුරේම වලලා දාන්න ඔයාට බැරි නිසා හිතින් දුක් වෙනවා. හිතින් දුක් වෙවි ඒ හිස්තැන ගැනම අප්‍රමාණව කල්පනා කරනවා. මෙන්න මෙහෙම ටික කාලයක් ඉඳලා දාලා ගිය කෙනා ආයෙම ඔයාට ලන් වෙන්න හදනවා කියලා ඔයාට දැනුණාම ඔයා දෙපාරක් හිතන්නේ නැතුව ඒ කෙනාව ඔයාට ලන් කරගන්නවා. ඇයි මගේ ආදරේ හිස්තැනට ආයෙම එයා ආවා. ඒ ආදරේ හිස්තැන දැන් සම්පූර්ණ වුණා කියලා ඔයා හිතනවා. මෙන්න මෙහෙම හිතලා ඔයා එයාට මෙන්න මේ වචන ටික මේ විදිහටම කියනවා. ආයේ ජීවිතේ කවදාවත් වෙනස් වෙන්න නම් එපා. මට ආයෙමත් දරා ගන්න බැරි වේවි ඔයා නැති අඩුව. ඔන්න ඔයාව දාලා ඔයාව එපා කියලා ගිය කෙනාට ඔයා මෙන්න මෙහෙම කතා කරනවා නේද? මෙහෙම කතා කරලා ඒ කෙනා ඔයාට ආයෙත් ලඟ වුණාට පස්සේ ඔයා හිතන්නේ ඔයාගේ පෙර වාසනාවකට ආයෙමත් එයා ළඟට ආවේ කියලා. හරියට එදා ඒ දුන්නු ආදරේම අනේ ආයෙත් මට ලන් වුණා කියලා. මතක තියාගන්න. ඔයාට නැවත හමු වුණේ ඔයාට කලින් තිබුණ ආදරේ නෙමේ. ඒ ආදරේ කළ පුද්ගලයා පමණයි. ඒ ආදරේ කළ චරිතය පමණයි. ඔයාට නැවතත් ඔයාගේ හිස්තැන සම්පූර්ණ වුණේ ඔයාට කලින් තිබුණු ආදරේ එක්ක නෙමේ. හේතුව එපා කියලා දාලා ගිය ආදරේ ආයේ කවදාවත්ම එන්නේ නැහැ. මොකද දන්නවද? එපා වෙලා කියලා දාලා ගිය ආදරේ ඒ විදිහටම ආදරේ කියලා පෙන්නලා ආයෙත් ළඟට ගත්තට ඒ ආදරේ ඒ විදිහටම ඒ පුද්ගලයා තුල නැහැ. ඔයාට ඒ ආදරේ ඒ විදිහටම දෙන්න ඒ පුද්ගලයා බැඳිලා නැහැ.
ඔයාගේ ජීවිතේ ඔයාට දැනෙන්න පටන් ගනීවි. මම ආයෙ ජීවත් වෙනවා වගේ. මෙරි ජීවත් වුණ හිතට මෙරි ජීවත් වුණ මට ආයෙ අලුතින් පණ ඇවිල්ලා ආයෙ අලුතින් ජීවිතයක් පටන් ගත්තා වගේ කියලා ඔයාට හිතෙන්නට පුළුවන්. ඔයාගේ හිස් තැනට තිබුණු ආදරේ ඒ පුද්ගලයාම ආය ආවට. නමුත් ඒ පුද්ගලයා විතරයි ආවේ. ඒ ආදරේ ඔයාට ආවේ නෑ කියලා තේරෙන්නේ ටික කාලයක් ගියාට පස්සේ. ආදරේ කරලා නැවත විවාහ වුණාට පස්සේ වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් විවාහ වෙන්න කලින් ඒ ආදරේ ඔබ දෙපළ ප්‍රේමවන්තියක් විදිහට ඉන්න කාලය තුල ඔයාට දැනෙන්නට පුළුවන්. ඒ පුද්ගලයා විතරයි මල් ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඒ ආදරේ එයා මට කලින් දුන්නු ආදරේ ආයේ මල් ළඟ නැහැ කියලා දැනෙන්න ඔබට ටික කාලයක් ගත වෙනවා. හැබැයි ඒ වෙනකොට ඒ පුද්ගලයා ඔබට අත්හැර ගන්නට බැරි වුණොත් ඔයාට මොකක්ද සිද්ධ වෙන්නේ? ඔයාගේ අම්මා ඔයාට දුන්න ලස්සන ජීවිතේ තවත් එක පුද්ගලයෙකු නිසා, තවත් එක පුද්ගලයෙකුගේ ආදරයක් නිසා ඔයාට ඔයාවම ආතතියක් බවට පත් කර ගන්නට වෙනවා. එසේමත් නැතිනම් ඔයා උත්සාහ කරනවා ඔයාගේ ජීවිතෙන් වෙන් වෙන්න. ඒ කොහොමද කියලා ඔයා දන්නවද? ඔයාගේ අම්මා ඔයාට දුන්න ලස්සන ජීවිතේ තවත් එක් පුද්ගලයෙකුට සීමා කරලා ඒ පුද්ගලයාගේ ආදරයක් නිසා ඔයාව ආතතියට පත් කරගන්නව නම් ඒ ආතතිය උග්‍ර මට්ටමකට ගිහිල්ලා විෂාදය හැදිලා ඔයාට ඔයාගේ ජීවිතේ එපා වෙලා කියලා ජීවිතෙන් සමුගන්න ඕනි කියලා හිතෙන තැනට ඇවිත් ඔයා ඔයාගේ සිතුවිලි පත් කරගන්නට කවදාවත් එපා. මොකද දාලා ගිය උන් ආයේ ආවට ගියපු ආදරේ ආයේ එන්නේ නැති නිසා.